කොහොමද තියෙන්නේ කියලා කිව්වම අහිංසක මිනිස්සෙක් හොරෙක් බවට පත් වෙනවා. දැන් නිකම්ම අමුදායවුන් ඉජා බැඳලා බැංකු කරනවා. පොලිසිය මංකොල්ල ගන්නවා. රජයේ සේවකයාත් මොනාර එකක් කරන්න ඕනේ නැත්නම් පෞල ජීවත් කරවන්න බෑ. අනිවාර්යයෙන්ම 1300කින් මිනිහාගේ විදුලි බිල වැඩි වෙනවා. මිනිහට ඒ වෙලාවෙම 3000ක්වත් පඩි වැඩිවීමක් තිබුණ නැත්නම් මිනිහා පාරේ ඉඟා ගන්න තත්ත්වයටපත් වෙනවා. අද මේ ආණ්ඩුව ඒ විදුලි බිල ගැන කතා කරන්නවත් ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියන එක ඔයගොල්ලෝ ඊයේ කවුරුත් දැක්කා පාර්ලිමේන්තුවේ. මේ ආණ්ඩුවෙන් අපිට මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? බල්ලාගේ වැඩේ පූර්ව කරනවා. දැන් අපි දැක්කා මේ ප්‍රශ්න ඔක්කොම තියෙද්දි ආරක්ෂක ලේකම්වරයා ගිහිල්ලා දයා මාස්ටර්ට කතා කරනවා. මේක රටේ වීලුවක්. ආර්මි කැම්ප් එකේ ස්කූල් යුනිෆෝම් එකම බෙදනවා. දයා මාස්ටර්ට. දැන් දයා මාස්ටර් කැන්ඩිඩේට් ඊට පස්සේ කියනවා ඩයස්පෝරා එකේ කෙනෙක් කියනවා කියලා කැන්ඩිඩේට් කරලා. දැන් අපේක්ෂකයෝ නෑ ආණ්ඩුවට. උතුරට දාගන්න. දැන් එතකොට ඒ කොටියෝ ගේනකොට හොඳයි ආණ්ඩුව. ආවල ගේනවා. බුදුබලකෝ රාවණාවකෝ. ඒ කතා කරන්නේ නැත්තේ. කතා කරන්නේ ආණ්ඩුව කරන්නේවා. ආණ්ඩුවේ ඔක්කොම කොටි ගෙනල්ලා පක්ෂයේ නියෝජ්‍ය නායකකම දෙනවා. නියෝජ්‍ය ලේකම් ධූරය දෙනවා, සංවිධායක ධූර දෙනවා. දැන් දයා මාස්ටර් වයි එයාගේ ගෑණිවත් ගෙනී දැන් මේක තමයි ආණ්ඩුවේ තත්ත්වය. මිනිසුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද? හැබැයි මම මගේ ප්‍රශ්නේ ඇවිල්ලා ආරක්ෂක ලේකම් කියලා කියන්නේ රජයේ නිලධාරියෙක්. මේ නිලධාරියා දිගින් දිගටම වැරදි කරනවා. ඒක ආණ්ඩුවද පාර්ලිමේන්තුවක් නැහැ. ඒකේ අපි කනගාටු වෙනවා. එතුමා රජයේ නිලධාරියෙක් නම් ඒ ලේකම් ධූරය පමණයි කරන්නේ. එතුමා මැතිවරණ කැම්පේන් කරනවා. මැතිවරණ වේදිකාවල කතා කරනවා. දයා මාස්ටර්ව චීෆ් මිනිස්ටර් කැන්ඩිඩේට් කරන්න යනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම් දිනේට තියා කරනවා. ඉතින් මේක තමයි අපි කියුවේ රාජපක්ෂ රෙජිමෙන්තුව, පවුලේ රෙජිමෙන්තුව තමයි මේ රටම පාලනය කරන්නේ. ඒ තමයි විපක්ෂ නායකතුමා පැහැදිලිවස කිව්වා. දැන් සම්වාදය ගැන කතා කරනවා. කවුද කතා කරන්නේ අපිද? උදේ ගම්මන් පිළ කතා කරන්නේ. එයා කියනවා මේ රටට සම්වාදයක් එන්න පුළුවන්. 155ක් අපනයනය ඇමරිකාවට යුරෝපයට තියෙන්නේ. ඒ නිසා සම්වාදයක් ආවොත් රට ඉවරයි කියලා කියනවා. මේ ප්‍රශ්නේ ඇති කරන උඹ තමයි කියන්නේ. දැන් පවිත්‍ර වන්‍යාරදී මොකක්ද කියන්නේ? මේක මගේ වැඩක් නෙවෙයි. මේක චම්පිත කරලා දිය වැඩක් කියලා කියනවා. ඇදිලිද ගන්නවද මේක? පාර්ලිමේන්තුවේ එතුමිය ප්‍රකාශ කරනවා කවුරුත් මාව වරදවා ගන්න එපා. එතුමාම මේක කැබිනට් එකට ගෙනල්ලා එතුමා එක පාස් කරගන්න බැරුණා රීෂබල් එකක් ආවා. එයා අයින් වුණා මම ආවා. එයා අයින් වුණේ නෑ. එයා කණෙන් ඇදලා දැම්මා කියලා අපි වෙලාසෙලින්ම කිව්වා මේ මාධ්‍යම වෙමු. එයා එළියට දාලා තමයි ගත්තේ. පවිත්‍ර නොනව දැන් ක්‍රියාත්මක කරපන් කියලා. දැන් මේකේ කියලා කතා කරන්න පාර්ලිමේන්තුවේ එජන්ට්මන්ට්. දැන් ආයිත් අද එකට මොනවා වේද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ වගේම අපි දැක්කා උතුරේ ඉඩම් වලට ගිහිල්ලා ආමියකින් නෝටිස් අලවනවා. මේ කාණු සුද්ධ කරනවා, බෝකු සුද්ධ කරනවා, ගාඩන් හදනවා, ග්‍රවුන්ඩ් හදනවා, බිල්ඩින් හදනවා ආමියකින්. දැන් නෝටිස් අලවනවා ආමියකින්. නගර සභාවක් නැහැ, ලෑන්ඩ් මිනිස්ට්‍රි එකක් නැහැ. හැබැයි ජනක බණ්ඩාර දෙන්නකො නැමතුමා කියනවා මම කාටවත් ඉඩම් දීලා නැහැ මේ නෝටිස් අලවන්න. මේ කවුද මේ වගකීම ගන්නේ? මේ වගකීම කවුද ගන්නෙ මේ? ඒකයි අපි කියන්නේ උත්තරේ. කිසිම පාලනයක් නැහැ කියලා කියන්නේ. ආමිය කරන්නේ වෙන පාලනයක් නැහැ. ඒ මිනිස්සු කට ඇරලා කතා කරන්න බෑ වෙනවා. ඒ නිසා තමයි කියන්නේ ඔතන ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ඇදෙන්න එන්න ඕනේ. මිනිසුන්ට නිදාසේ ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්න ඕනේ. ඔය නිදාසේ ඡන්දයක් කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්න ඕනේ. දැන් ඊරිදා පත්තරේ අපි දකිනවා සාත්‍රකාරයා සැප්තැම්බර් මාසේ දින දීලා නැහැ. සාත්‍රකාරය දෙන්න ඕනේ මම දෙන්නම් දිනය. 9 වෙනිදා 18 වෙනිදා නැත්නම් 27 වෙනිදා. සැප්තැම්බර් මාසේ මැතිවරණේ. වෙන ඒ දින
එතුමාගේ ඇස්ට්‍රොලොජි දෙන්න දිනේ 9. කොහොමද එක්කව කිරවන 9 එන්න උනේ. ඒ නිසා සැප්තැම්බර් 9, සැප්තැම්බර් 18, එහෙම නැත්නම් සැප්තැම්බර් 28. 27. ඉතින් මේක තමයි තත්ත්වය. ඒ වගේම අපි දැක්කා කූරුගල ගිහිල්ලා ලේකම්වරයා චොපරකින් බයිනවා. දැන් කූරුගල කියන්නේ මුස්ලිම් දේවස්ථානයක් තියෙන තැනට ගිහිල්ලා බයිනවා. බෑලා ආර්කියොලොජිකල් කමිෂනර්වත් ගෙනියනවා. පුරාවස්තුනේ අධ්‍යක්ෂවරයා ගෙනියනවා. දැන් එයාට නෑ උපදේශ දෙනවා මේ පිළිම කරන්න මේ පිළිම කරන්න මේ කරන්න මේ ඔක්කොම ජාතින් දෙන්න පුළුවන් විදිහට මේක හදන්න. කාගේටමද කවුද යන්නේ? කවුද උපදේශ දෙන්නේ? දැන් මෙයාට ඒ තරම් තියෙන සම්බන්ධය මොකද්ද මට තේරෙන්නේ නැහැ. UD එකට සම්බන්ධයක් තියනවාද? ඒව නැත්නම් මෙයාගේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රියට සම්බන්ධයක්ද? නෑ සම්බන්ධ නෑ. අර නගර සභාවේ තියෙන ඉඩම් ටික මංකොල්ල කෑවා වගේ දැන් ජේලන්ඩියකටත් ගිහිල්ලා කූරුගලත් ගිහිල්ලා දැන් ඇඟිලි ගහනවා. හැබැයි ඇඟිල්ල පුච්ච ගන්නේ ඔතනින් තමයි. ආණ්ඩුව ඇඟිල්ල පුච්ච ගන්නේ කූරුගල මුස්ලිම් දේවස්ථානයේ අත තිබ්බොත් ආණ්ඩුව එදා දවසේ ඉඳලා දවස් 40ක් යන ඉස්සලා ආණ්ඩුව වැඩෙනවා. කිසිම බයක් නැතුව කියනවා. පුළුවන් නම් ගෝඨාට කරන්න කියනවා. ඒ විතරද? අද තානාපතිවරු කියනවා මුස්ලිම් තානාපතිවරු. තෝරේ මිනිසුන්ට ගහනවා අපි තෝ අපිට ඡන්ද දෙනවා. ලැජ්ජෙන් තානාපතිවරු කියලා උංග ගෙනල්ලා උන්ට කෑම ටික දීලා කියනවා මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ මුස්ලිම් ජනතාවට. කිසිම මේකක් නෑ ඔක්කොම චූන්නක ඉන්නේ. ඕගලන්ට මොනාරි එවිඩන්ස් තියෙනවා නම් එම්බැසිඩර්ලා මට ගෙල්ලා දෙන්න. දැන් මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාව අර පෙරේදා ගෑනු කෙනෙක්ගේ අපාය කරලා තිබුණානේ රේඩිනිකි හොස්පිටාලේ. දැන් ළමයා මාර්ග ගියේ කියාගේ. ළමයාට ඩෙන්ගු. ඒ ළමයා උස්සගෙන ගිය අම්මගේ මේ අපායක ගලවනවා කවුද? එයාලා ඩෙස්ක් එකේ ඉන්න නර්ස්. දැන් අර මුබාරක් තෝරන්නේ කොයිද කියලා හොයන්න ඕනේ. ජෙමිනි උලමයිගේ ලේකම්වරයා. මේ රටේ ප්‍රශ්නේ නැහැ කුණොත් රිසයිකල් වාම නවත්තන්න කියලා කියපු අර ලේකම්වරයා මම හොයනවා. ගෝඨා කිව්වයි කියලා ඕක නවත්තන්න ආගම කියන්නේ. පස්පාර ආගම කියන එක නවත්තන්න. රටේ ප්‍රශ්නේ නැහැ මුස්ලිම් ජනතාව ප්‍රශ්නේ නැහැ කියලා කිව්වා. අර ගෑනුවෙක් කෙනාගේ කම්ප්ලේන්ට් එක බලන්න බැරුණා. දැන් අපි හොයන්නේ මේ අර තානාපතිවරු 8 දෙනාම හම්බෙලා ඒගොල්ලන්ට කම්ප්ලේන්ට් එක දෙන්න ඕනේ. ඒගොල්ලෝ ඒකට කියලා ජනාධිපතිතුමාට දෙන්න. දැන් එන්නේ අපිට යන්න වෙලා තියෙන්නේ. අපිට මුස්ලිම් නායකයෝ නෑ පාර්ලිමේන්තුවේ මුස්ලිමෙක් ඉන්නේ කතා කරන්න මේවා. ඒ නිසා අපි දැන් කියලා තානාපතිට දෙන්න ඕනේ. තානාපතිවරු ඒක කියලා එවිඩන්ස් අරගෙන පොලිසියට ගිහිල්ලා පැමිණිලි ඔක්කොම අරගෙන එයා ගිහිල්ලා ජනාධිපතිට දෙන්න ඕනේ. ජනාධිපති දන්නේ නැහැ. අර දඹුල්ල පල්ලිය ගැව්වාම කල්මුනේ කියලා ජනාධිපතිතුමා මේ කතාව තමයි කියන්නේ. මම කිසිම දෙයක් දන්නේ නැහැ නේ. දඹුල්ල පල්ලිය ගැව්වද? හා? කවුද? ඒක ඇමතිවරයෙක්වත් මට කිව්වේ නෑනේ. මාර බබේ. මාරම බබේ. ඉතින් මේ වගේ තත්වයක තමයි අපි අද ජීවත්. දැන් බලන්න නින්දෙන් නැගිටලා කොහොමයිකින් නැගිටලා තියෙන JHU එකයි අපේ විමල් වීරවංශුන්නේ. නාලු සත්‍යග්‍රහයක් පටන් ගනි මම ඉතින් UN ඔෆිස් එකේ ඉස්සරහා. 13 වෙනි සංශෝධනයේ විරුද්ධව තමයි යාගේ මැයිලින් එන්නේ. ඒ නිසා එයා ආණ්ඩුවත් එක දැන් යන්නේ නැහැ. ආණ්ඩුව ඉඳගෙන මහින්ද රාජපක්ෂ කියනවා 13 වෙනි සංශෝධනය ඔපිට කියලා මම දෙනවා කියලා කියනවා. ඉන්දියන් ආණ්ඩුවට. දැන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයා කියනවා මම ඒකට විරුද්ධව පෙළපාලි යනවා කියලා. JHU එක තමයි මේක ගෙනාවේ කියලා පවිත්‍රවන්නේ යනද කියනවා. JHU මේකට ස්ටේට්මන්ට් එකක් දෙනවා. විදුලි බිල වැඩි කිරීම එලා දකින්නවා කියලා. මොකද්ද මේ නාටකම? කවුද ගාවද රවට්ටන්නේ? හා? ඒ විතරද? දැයට කිව්වල අපි හැමදාම කිව්වේ කෝටි ගණන් මුදල් විනාශ කරන එක තමයි දැයට කිව්වල. අර රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරනකොට මොන තරම් කතා කියපු මිනිසුද? ඔය පළාත්වල දැන් ගියොත් අර ගම්මුදාවේ ගෙවල් 150 200 බලන්න පුළුවන්. පල්ලිය පන්සල කෝවිල චර්ච් එක අදපු එකක් බලන්න තිබුණා. පාරවල් ටික අදපු එක පේන්න තිබුණා. දැන් මොකද? ඩෙවලොප්මන්ට් ෆොර් කරප්ෂන් මේක තමයි අපි දිගටම කිව්වේ. දැන් අද පත්තරේ තියෙනවා. මොකද තියෙන්නේ? දැයට කිරුළට සෙන්ට්‍රල් නෝර්ත් සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ RDA එකේ බිලියන 3ක් වංචාවක් තියෙනවා කියලා කියනවා. පාරවල් ඇදුවා කියලා සල්ලි අරන් තියනවා පාරවල් අදලා නැහැ කියලා. මේක තමයි රටේ හැම එකෙම වෙන්නේ. දැන් අර කැන්සර් පේෂන්ට්ලා මැරෙනවා බලන්න. කොච්චර අපරාධයක්ද? බේත්. පාර්ලිමේන්තුවේ කිව්වම ඇමතිවරයා කියන්නේ නැහැ බේත් තියනවා කියලා. ඒ පේෂන්ට්ලා කියනවා කරුණාකරලා මේ මාධ්‍යට මම අද ඉල්ලීමක් කරනවා. අද දවසේ ඔයගොල්ලෝ ඔක්කොම කතා කරලා අර ගිහිල්ලා ඒ පේෂන්ට්ලා හම්බෙන්න ගෙලින්න. ජනතාවට දෙන්න මේ ඇත්ත කතාව.
බේත් තියනවා නැද්ද? කැන්සර් පේෂන්ට් කෙනෙකුට බේත් නැත්තම් අර ඥානසාර ස්වාමීන් වහන්සේ තව එකක් කියනවනේ. ආණ්ඩුවේ ඉන්න වැඩි පිරිසක් මානසික රෝගී. මොම්ම IDH එකට මේ මුල් ඒරියාවට යවන්න ඕනේ කියලා කිව්වා. දැන් මුල් ඒරියාවත් බේත් නැහැ. දැන් මේගොල්ලෝ කියලා ඒ දැම්මොත් උන්ටත් බේත් නැති වෙනවා. ඉන්න ඇමතිවරුන්ට දෙන්නත් බේත් නැහැ මුල් ඒරියාවේ. ඉතින් මේක තමයි ඇත්ත తත්වේ. ඒ නිසා අපි කියන්නේ වහාම මේ බේත් ටික එයා ලිෆ්ට් කරලා හරි මේ පේෂන්ට්ලව බේරගන්න. පේෂන්ට්ලව බේරගන්න බෑ කැන්සර්. ඒත් ඒගොල්ලන්ට පොඩි සාහනයක් හම් වෙනවා අර බේත් ටික බිව්වම. ඒ සාහනය දෙන්න. තමන්ගේ ගෙදර පවුලේ කෙනෙකුට කැන්සර් ඇතිලා ඒ මානගම ස්පිතාලේ ඉන්නවා කියලා හිතාගෙන හරි කරන්නකෝ. මිනිස්සු ගැන කිසිම ආදරයක් නැහැනේ. මිනිස්සුගේ ඡන්දෙ විතරනේ උමුණා වෙන්නේ. ඒක ගන්නවා ඊට පස්සේ අමතක වෙනවනේ. නැත්තම් ගිහින් සම්පූර්ණයෙන්ම මත්තල එයාපෝට් එකයි ප්ලේන් එක නැති එයාපෝට් එකයි අර මේ හම්බන්තොට වරායයි අර අවුරුදු 100කටවත් ඕනේ නැති පාලම් හතරක් අතර තියෙන හම්බන්තොට මේ ඔක්කොම ඩෙවලොප්මන්ට් ෆොර් කරප්ෂන්. මේ කෝටිපතියෝ වෙන්න කරපු වැඩවල. දැන් අර කෝටිපතියෝ ආසියාවේ රිචස් කියලා කියන්නේ දැන් මිනිස්සු. ඒ තරමට දූෂණය ආණ්ඩුවේ. මේ දූෂණේ නවත්තන්න අනේ දෙයියනේ අමු කෙරුව ඇති. දැන් නවත්තලා මිනිසුන්ට පොඩක් වැඩ කරන්න. පැතිවරණෙක දෙනවනේ. 19 වෙනි සංශෝධනය එනවනේ. 19 වෙනි සංශෝධනය මොකද්ද? සාමාන්‍ය ජනාධිපතිවරණය අවුරුදු 4කට පස්සේ තමයි ඩික්ලෙයාර් කරන්න පුළුවන්. අවුරුදු 6කට ඉස්සර. දැන් 19 වෙනි සංශෝධනය කියන්නේ මොකද්ද? අවුරුදු 4 ගිහිල්ලා මැතිවරණයට ගියාම පරදිනවා. අවුරුදු 3ෙම ජනාධිපතිවරණයට යන්න එන අවුරුද්දේ මැතිවරණයට දැන් 19 වෙනි සංශෝධනය ගේන්නේ. දැන් මේක සාත්‍රකාරය කියලා ඇති. කියලා වෙනවා කියලා. ඉතින් මේක තමයි අද තත්ත්වය. ඒ වගේම මුස්ලිම් ජනතාවට සෞදි ආණ්ඩුවෙන් දැන් මේ මුස්ලිම් රටවල් 8ක්ම ඡන්ද දුන්නානේ. ගෙවල් 500ක් අතර දුන්නානේ සුනාමියෙන් විතරවත් වෙච්ච කට්ටියට. ඒ ගෙවල් ටික අතර දුන්නේ නැහැ. ගෙවල් ඔක්කොම කැඩිලා, කුඩු වෙලා, දොරවල් වැටිලා, පෑන්ට්‍රි කබඩ ඔක්කොම කැඩිලා දැන් දිරලා වැටලා තියෙන්නේ. එතකොට සුප්‍රීම කෝට් එකේ ඕඩර් එක තමයි මතක් වෙන්නේ ජනාධිපතිතුමාට. උසාවියෙන් කිව්වා ජේ.ඒච්.යූ එකෙන් මේකට තානම් නියෝගය කරන් තියෙන නිසා පුත් කරන්න බෑ. එතකොට මේ තානම් නියෝගය ගෙනාවනේ රුපියල් 100කට පෙට්‍රල් දෙන්න කියලා. ඒක උසාවියේ වෙන්නේ ශ්‍රියානි බණ්ඩාරනායක මහත්මිය තියන්නේ කියලා සුප්‍රීම කෝට් එකේ ඕඩර් එකක් දුන්නානේ. තියාගත්තේ නැහැ. තව කොච්චර ආණ්ඩුවට විරුද්ධව තීන්දුව දුන්නාද සුප්‍රීම උසාවියේ? ඒවා ගණන් ගත්තේ නැහැ. මේ ගෙවල් 500 විතරක් ජාතික එළවලුෙන් ගිහලා ඉන්ජෙක්ෂන් එකක් ගත්තා කියලා ගෙවල් 500ම අබස් වුණා. අර සුනාමිය විතර වෙච්ච කට්ටිය අදටත් ඕමම ඉන්නවා. මේක තමයි ධර්මිෂ්ඨ රාජපක්ෂ රෙජිමෙන්තුව. ඉතින් මේකේ මොකද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්? මේගොල්ලෝගේ මොන වගේ සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්? මොකුත් ජනතා හිතවාදී ආණ්ඩුවක්ද මේක? ජනතාව විනාශ කිරීමේ ආණ්ඩුවක්. ඒගොල්ලෝ තනියම හැදෙන ආණ්ඩුවක්. දැන් බලන්න 1000cc මොටරසයිකල් ගේන්න බෑ මේ රටට. දෙකම දෙකයි තියෙන්නේ නීතියෙම ගෙනල්ලා අර සදරන අයිරියකට දැම්ම දෙකක්. හරි. මේ රටේ බයික් 100කට වඩා තියෙනවා. ඒ 100ම කාගේද? මම නම් කියන්න ඕනේ. ලොකු පවුලේ උදවියගේ බයිසිකල් තමයි ඔකම රැට ලයිට් දාලා වදින්නේ. මේ බෑටරි කිරුටට දාපු ලයිට් ටික මේ වාහන පදින්න රැට දාන ලයිට් ටික මේවා නිවලා දාලා මේ දූෂණය නැති වුණාම මේ රටේ උගා දේවල් කරන්න පුළුවන්. දැන් බලන්න තව බයිසිකල් ගානක් ඇවිල්ලා ආබරගේ දැන් තියෙනවා. ඊයේ රෑ කැසට් කරනවා 1000cc බයික් ගේන්න පුළුවන් කියලා. මේ කාටද මෙච්චර අතිශයින් කරන්නේ? අර ලැම්බෝගිනි ගෙනා වගේ දැන් ලම්බෝගිනි ගෙනවා. බයිසිකල් 1000cc 1000ක් ගේන්න පුළුවන්. දැන් කාට හරි උමනාවට ස්පීඩ් එකක් වැඩි කරන්න පුළුවන්. යන්න දැන් දැනටම 264ක් මැරලාලු. වාහනවල ඇපිලා. දැන් තවත් වැඩි කරන්න. ඒ තමයි බීමත්ව කියලා ඥානසාර වගේ කියලා හම්බලාට දාලා පුළුවන්. මේක තමයි ආණ්ඩුවට උමනා වෙලා තියෙන්නේ. ගන්න ප්‍රශ්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයකට තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ ආණ්ඩුවට සාධාරණය කියන එක පොඩක් ඔළුවට ගන්න. සියලුම ජන කොටස් වල සාධාරණව සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න. ඔයාලා මේ වගේ වැඩ කරන්න එපා. ඔක්කොම කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක් ඇටියට මේ රට භවිතය මොන ආචාරයක්වත් කරන්න බෑ. ඔයගොල්ලන්ගේ හිත පිරිසුදු නැත්තම්. මනස පිරිසුදු කරගන්න ආණ්ඩුවේ ඉන්න ලොක්කා ඉඳලා පල්ලයට මං කියනවා. මනස පිරිසුදු කරගන්න හැම එක්කෙනාම එකයි කියලා කටෙන් කියලා මදි. ඒක ක්‍රියාදාමෙන් දාන්න කියලා ඊළඟින් මම නියන්නේ නැහැ.